සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද මම මේ වීඩියෝ එක කරන්නේ ඩිස්ප්‍රෙෂන් වලින් කෙලවර වුණු මගේ බර්ත් ඩිලිවර් එක ගැන, මගේ බබාගේ බර්ත් ඩිලිවර් එක ගැන මේ වීඩියෝ එක. දැන් බබා ලැබිලා හරියටම අවුරුදු 2යි මාස 2ක් වෙනවා. ඔයාලට මුලින්ම කියන්නම් ඇයි මම මෙච්චර කාල ගත්තේ මේ වීඩියෝ එක කරන්න කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මම ඒ දවස් ටිකේ වෙච්ච මතක ටික දවස් 13ක ස්ටෝරි එකක් හොස්පිටල් එක ඇතුලේ. ඒ ටික ගැන මට මේ කියන්නේ මට ඒක ගැන මතක් කරන්න තරම් හොඳ මානසික මට්ටමක මම හිටියේ නැහැ. ඒක මට මතක් කරන එක මට හරිය මේ අපහසුතාවයක්. ඒ කියන්නේ ඒක නිකන් හිත කලබල කරන. දැන් මට ඒ ගැන මතක් වුණත් දැන් ඔය දැන් මේ මගේ හිත හැදිලා තියෙන මේ කාලෙ වෙද්දි අර මතක් වුණත් මාර විදිහට ගෙදර වැඩක් කරගන්න බෑ, බබා බලා ගන්න බැරි තරම්ම මානසික මට්ටම එනටම අවුල් යන බර්ත් ස්ටෝරි එකක් තමයි තියෙන්නේ මගේ බබාගේ. එතකොට වැඩි අදින්න නැතුව මම වීඩියෝ එකට යන්නම්. හරියටම බබා ලැබුණේ 2024 4 වෙනි මාසේ 23 වෙනිදා. එතකොට මම ડોක්ටර්ස්ලා දෙන්නෙක් channel කරලා තිබුණා. එක්කෙනෙක් රත්නපුර මහරෝහලේ, අනිත් ડોක්ටර් කහවත්ත බේස් හොස්පිටල් එකේ. එතකොට ඒකට හේතුව දැන් මගේ මහගෙවල් තියෙන්නේ රත්නපුරේ. දැන් මම මැරිකර් ලැබිලා ඉන්නේ ගොඩකරට අපිට තියෙන්නේ කහවත්ත හොස්පිටල් එක. එතකොට හදිසියක් වුණොත් කහවත්තට යන්න හරි දැන් මම රත්නපුරේ ගෙදර ඉන්නකොට හදිසියක් වුණොත් රත්නපුර මහරෝහලට හරි යන්න කියලා. මගේ මුල් දවස්වල ඉඳන් මගේ කැමැත්ත තිබුණේ ප්‍රයිවට් හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා ඩිලිවර් එක කරන්න. මොකද මම මාර බයයි. ඒ කියන්නේ මගේ ජීවිතේ මේ මම මොන හරි දෙයකට බයයි කියලා දෙයක් තියෙනවා නම් ඒ ඇත්තටම මේ බර්ත් ඩිලිවර් එකට තමයි. ඒ කියන්නේ බබා දරු ප්‍රසූතියකට තමයි මම මාර බයෙන් හිටියේ. කොහොම හරි මේ ප්‍රශ්නත් එක්ක මම බබෙක් හදනවා කියන එක අවුරුදු 2ක් විතර මම පරක්කු කළත් එක්ක ඒ සම්බන්ධව මම මාර අඩු මානසික මට්ටමක තමයි ඉන්නේ. දැන් මම සාමාන්‍යයෙන් ගත්තාම වෙන කිසිම දෙයකට මම එහෙම බයයි කියලා කියන කෙනෙක් නෙමෙයි. ඉතින් කොහොම හරි ඔන්න අපි පටන් ගමු. කොහොම හරි අපි ප්‍රයිවට් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නේ ඒ ડોක්ටර්ත් එක්ක කතා කරගෙන, ආලෝක එකත් එක්ක කතා කරගෙනත් ඒ ඔක්කොමත් එක්ක තිබිද්දි මායි හස්බන්ඩ් අතර ගිය පොඩි සාකච්ඡාවකට බව කිව්වා හරි මට ඕනේ නැහැ ඔවා. මම යනවා කහවත්ත හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න. මම රත්නපුරේවත් යන්නේ නැහැ කියලා. කොයි හොස්පිටල් දැන් කහවත්ත හොස්පිටල් එකේ බබාලා ලැබෙනවනේ. ඉතින් රත්නපුර මහරෝහලේටම යන්න ඕනි කියලා ගන්න නැහැ. එතකොට මේ